Hi everyone. ඕගොල්ලන් කොහමද? හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවද? අද අපි ළඟ තියෙනවා මොනවද තියන්නේ? අර ගොඩ කාලයකට කලින් ගත්ත බඩු. බඩු. Chinese බඩු ටික. අපි මේ විතර. මාසයක් විතර මේවා අරන් ඕගොල්ලන් වෙලා දන්න. මාසෙක එක්ස්පයර් වෙන්න බෑනේ. Chinese බඩුනේ. ඕගොල්ලන් අපේ පරණ නෙවෙයි last වීඩියෝ එක නේ. එකට කලින් එක මම. ඔව් last වීඩියෝ එක බැලුවොත් අපි කඩේකට යනවා. ඒ කඩෙන් මේ බඩු ටික තමයි ගන්නෙ. හරිද? මේ තියන්නේ. අපි තාම මේව මෙතන තිබ්බ ටේබල් එකේ අපි try කරේ නෑ. එහෙනම් try කරමු. එහෙනම් අද අපි try කරමු. readyද? හරි. කොහොමද මේක කරන්න ඕනේ බේබි? ඔයාට කොහොමද කරන්නේ? නිකන් ගමු එකේ. හරි. මුලින්ම මම නම් දන්නේ මේ මුකුත් බඩු ටික ඩ්‍රින්ක් එක නම් අන්තිමට බොන්නේ. මොකද කොහම යන්න ඕනේනේ. ඩ්‍රින්ක් එක අන්තිමට. මේ මොනවද මේ? ඒක ටොෆි එකක්. ටොෆි. එහෙනම් මේ මොනවද පාන්ද? දන්න. මස් එකක් වගේ තියෙනවා. මේ ඔක්කොම දන්නේ නැති කෑම. මේ මස් නෙමෙයි. එහෙනම්? මේ සෝයාබීන්. මස් නෙමෙයිද? නෑ මේ සෝයා. හරි. අපි මසුයි පානුයි මුලින්ම කමු. ඊයා. ඊට පස්සේ ටොෆි. ඊට පස්සේ ඩ්‍රින්ක් එක. ඉතින් මේක කමුකෝ. ඕක කමු. මේක. හරි. ඉස්සෙල්ලාම ඔයා කියන්න මේ මොනවද කියලා. මොකද්ද මේ වැටුනේ? ඔයා සුවඳක් එනවා. ඔයා මට මේ මොකද මං ඇත්තටම දන්නේ නැහැ මොනවද කියලා. අපි බලමු. මොනවා වගේද පේන්නේ? මේක හදලා තියෙන්නේ මුං ඇටවලින්. මුං ඇට? මං හිතන්නේ. මුලින්ම ඔව් මුං බීන්. මුං බීන් and soya bean. මුලින්ම ඕගලන් දන්නවද මේ මොනවද කියලා? ඕගලන් කාලා තියනවද? කමන පෙර. බලන්න අර. මොනවද මේ? මුං ඇට සුවඳ න. මේකෙන් එන්නේ මේ මුං කෑවුම් සුවඳ. මුං කෑවුම්? මොනවද මුං කෑවුම් කියන්නේ? අවුරුද්දට හදන මුං කෑවුම්. ඒ සුවඳ බලන්න. ඇත්තද? මට නම් දන්නේ හරි හරි නැද්ද මේ මෙතන බබා මේ නිකන් තේ එකක් වගේ තියෙනවා මේක මේ ඉංග්ලිෂ් වලින් නෙවෙයි ඔක්කොම චයිනීස් මේක නෝ රහ නෑ ඊයා අමුතුයි නේ ඉන්න අපි කන විදිය හරිද මේක මේ හරි නිම තමයි කන්නේ හරි ෂුවර්ද මේව කන්න කියලා ඇයි රස නැත්තේ රස නෑ පොඩ්ඩක්වත් රස නෑ මන් දන්නේ මිනිස්සු මේව කොහොම කනවද කියලා ඕගොල්ලෝ මේව කාලා තියෙනවද මොකද්ද බේබී එකේ ඉන්න රා මුං ඇට රහ අමු මුං ඇට රා ඔය කාලා තියෙන මුං ඇට මුං ඇට සුවඳ එනවනේ ඇත්තටම අනේ පව් අමු මුං ඇට රා එන්නේ නිකන් තිත්තක් එනවා ඒකයි මං අමුයි කිව්වේ තිත්තක් එනවා නේද අපි පොඩ්ඩක් පැණිරායි නෝ මේක නම් අපි කන එකක් නෑ අපි රෙකමෙන්ඩ් කරන්නේ නෑ හැබැයි ඕගොල්ලන් අමු මුං ඇට කැමති නම් ගන්න ඔයා ගන්නවද මේක ආපහු ඔය කීයක් දෙනවද මේකට 10න් එකක් 10න් එකක් අම්මා මම 10න් එකක් දෙනවා එකක් දෙන්න ඕනේනේ මන්න ආපහු ගන්න මේක බයි හරි ෆස්ට් පළවෙනි එක නම් හරි ගියේ නෑ අපි වෙනම් මස් කෑල්ල කමුද මස් නෙමෙයි මේ චිකන් නෙමෙයි මේක කපන කතුරක් කියනවා මං හිතන්නේ මස් නෑ බේබි චිකන් ෆ්ලේවර් ඉතින් චිකන් කියන්නේ මස් නේ බබා බීන් කර්ඩ් කට්ටියට පෙන්නන්නකෝ කට්ටිය දන්නව
පොඩි හැලේ මේ හැලේ ඔව් ඕ කන පිටින් අල්ලන්න ඕනේ ඔය වැරදි පැත්තෙන් කඩලා තියෙනවා. නෑ එතන පොඩි ඉලක් තිබ්බ එකයි ඔය ගන්නකො එකක් කියලා මමත් ගන්න දෙක ගොඩක් මේක සැකයි මට. ඇයි මේ අර සෝයා ලංකාවේ තියෙන සෝයා පැකට් අන්න හැලෙනවා පැටිය සෝයා බෝල තියෙනනේ එක එකක් මගේ එකට ඇවිල්ලා. කමක් නෑ එකත් ඔයා ගන්න මගේ ලෙවල්. අනිත් මේ ලංකාවේ තියෙනනේ සෝයා ඒවට කියන්නේ මොනවාද සෝයා මීට්. සෝයා මීට් හරියටම හරි සෝයා මීට් කෝට් එක ගාලා සෝස් ටිකක් දාලා වගේ පේන නම් නිකන් චිකන් හරි මොනවා හරි වගේ. සුවඳ කො සෝයා සුවඳ එන්නේ සෝයා චිලි ඔය සුවඳක්. මං හිතන්නේ ඔයා කැමති වෙයි සෝයා කැමතිනේ බලන්න කාලා. ඉන්ද මේක කන්නේ කොහමද මේම නිකන් කනවද රත් කරනවද ග්‍රිල් කරනවද ලියලා නැද්ද මොකෝ? ලියලා තියෙන චයිනීස් හැබැයි චයිනීස් නිකන් කනවා නැත්තේ. දන්නේ ස්නැක් එකක් නේ. කමද? කාලා බලමු එන පොඩ වියර්ඩ්. ඒක රහයි. රසයි ඒක හපද්දි පොඩ්ඩක් මස් වගේ චිකන් වගේ. මස් කන වගේ හැබැයි සෝයා ඒක මීට් රහයි. බෝල රසයි මට පොඩ්ඩක් කන්න බයයි හැබැයි මේක එක බෝලයක් එකකට යනවා. වගේ දාලා රහත්තේ. මේක මොනවද දාන ඉන්ග්‍රීඩියන්ට්ස්? ඉන්ග්‍රීඩියන්ස් කියවුත් ඔයා කන්න ඩෝන්ට් වරි මේක රහයි. හොඳයි රස ඇත්තටම රසයි මේක රසයි මන්නම් මේ මට කණ්ඩ ඕන්නෑ මම පොඩ්ඩක් ඇත්තම කියනනම් චයිනිස් කෑම කණ්ඩ පොඩ්ඩක් බයයි පැකට්වල තිගෙන ඇබැයි රසයි මම කෑවද? එක බෝලයක් කෑම මම කැමති ඒකට. ඕ ඔයා ඉස්සර මේ වගේ දේවල් එනට කනවා බේබි එහෙම කියන්න එපා ඉතින්. ඇත්තනේ නෑ මම මේ වගේ ජරාව කන්නේ. බොරු කියන්න එපා ඔයා. නෑ මං කියන්නේ කනව නෙවෙයි කන්න කැමති නෑ මම කවදාවත් මේ වරන් තියෙනවා. නෑ ඒ වුණාට ඔයා දන්නවනේ ඇත්ත කියන්න බබා ඔයා කමක් නෑ කැමති වුණාට ඔයා කැමති අර චයිනීස් කොරියන් ඔයා හැමතිස්සෙම මම චයිනීස් කැමති try කරන්න එපා මේ පුරුද්දකට කන්න. ඔව් ඔව් මං ඒක තමයි කිව්වේ සෝරි මම කිව්වේ ඔයා මේ චයිනීස් කොරියන් එක ඒවා try කරන්න අද කැමති මේක රහයි. ඕ මේක රහයි. මම කන්නම් මේක. ඔයා කන්න ඕන නම් රසයි මම මේකට දෙනවා නිකන් 10න් 7ක් වගේ 8ක් වගේ දෙන්න පුළුවන්. සෝයා චිකන් කනවා වගේ ඔව් හොඳයි මේක රෙකමෙන්ඩ් කරනවා හැලේ. එච්චර ගොඩක් දේවල් නෑ ඉතින් මේකේ ලබා. ඇලේ බබා ඇලුනා කියවන්න බෑ ඒක. කමන්නේ ඕකේ දැස් මට මේ ඇති ඔට උනේ තව විසිකන්නද ඕක තියන්නකෝ. තියන්න අම්මයා කයි වගේ හරි තුන්වෙනි එක ඒක ඇඟට හොඳ නැතුව ඇතේ. මොනවාද මං හිතන්නේ මේ මුකුත් ඇඟට හොඳයි කියලා බේබි මොකද normally රස දේවල් හොඳ නෑනේ. නූඩල්ස් එම. එනම් මේක අන්තිම try කරමු නේ අපි දැන් try කරමු මේක මේ මොනවාද මේ පේන විදියෙන් කියන්න බේබි නිකන් ටොෆි. මොකක්ද කියලා බලන්න ඕක නේද මල සුවඳ මල අමුතු සුවඳක් එනවා නිකන් පැණි සුවඳක් එන්නේ. මොනවද මේ? ඉන්න බබ පොඩ්ඩක් මං හිතන්නේ ටංගුලු කියන්නේ. මං හිතන්නේ මම මේ චෙරි නේද මොකක් කරේ මේ ස්ට්‍රෝබෙරි වගේ බබා ඇතුලේ ලුක්
පොඩ්ඩක් කැම්බුල් මන් දන්නේ නිකන් කන්න නිකන් කන්න තියන්නේ මට චූටි කෑල්ලක් තියෙනවා කන්නට ඕන මෙවා ඕක කන්න මේ ඇති ඉතින් හොඳට කාලා අයියද ටොෆියක් වගේ රසද කැරමල් ටොෆි වගේ නෑ කැරමල් රහක් නෙමෙයි ස්වීට් සවරාක් කෙනවා රසයි හැබැයි ගලක් වගේ හොයන අයියයි මම ආසනයක ආසනෙන්ද රසයි බබා රසයි වඩා ස්වීට් වැඩි ඕ ගොඩක් ස්වීට් පොඩි ළමයි නම් කැමති වෙයි මේකට ඇම්බුල් නිකන් අර මේක අස්සේ තියෙන ෆෘට් එක ඇම්බුල් මේ උඩ ස්වීට් මොකක්ද ඒ ෆෘට් එක මම දන්නේ ප්ලම්ස් වගේ දෙයක් මං හිතන්නේ රටේ අනේ මන්දා සෙසමි සීඩ්ස් තියෙනවා උඩ පැණි දාලා ස්ටිකි එක මං හිතන්නේ ඕගොල්ලෝ මේකට කැමති වෙයි මං කැමති ඔය කැමතිද? නැති අරකට මම මේකට දෙනවා නිකන් පහ අතක් වගේ දෙනවා 7.5 මං පහයි ඔය බලද දායින් මොකද මේකම කියලා හොයන් ගිහලා ගන්නව හිතෙන්නේ නැහනේ ඒම ගණ්ඩිතෙන්නේ ඒ වුණාට මේක දුන්නොත් කන්න පුළුවන් ඕ ඒ නිකන් ටොෆියක් වගේ මං හිතන්නේ මේ ඩීහයිඩ්‍රේට් කරපු ෆෘට් එකක් ඕ හරියට මාරි මේ සුගර් වල හොඳ සද්ද නම් තියෙනවා කාටරි ගහන්න ඕන හැබැයි දෙන්නේ බිබේ නැහැ මේ ඔක්කොම try කරන්න ඕගොල්ලන් ඉඳා මේක කියලා තියන්නේ ගමී කැන්ඩි කියලා ගමේ කැන්ඩි ගමී සුවඳයි මේක බලන්න මොනවද කියලා මුලින්ම අපි එක්ස්පයර් ඩේට් එක බලමු දැන් බලලා වැඩක් නෑ එක්ස්පයර් ඩේට් එක බබා අපි කෑම 3ක් විතර කාලේ මම හිතන්නේ මේක එක්ස්පයර් වෙලා ඇත්තද මේ නෑ මං හිතන ඔය අදපු දවස 2024 කියලා තියෙනවා දාපුත් තියෙනවා 12:38ට එක්ස්පයර් ඉතින් 2024 එකක් මේ විකුණන්න බෑනේ බබා අපි ගත්තේ 2025යි ෂුවර්ද ෂුවර් නෑ මං හිතන්නේ එක්ස්පයර් වෙලා කමක් නෑ ඒපා කන්න හොඳ නෑ එහෙම දේවල් එකක් කාලා බලමු දැන් වීඩියෝ එකට පාවු ඕ මාර සුවඳයි මොනවාද අම්මා සුවඳයි ඇයි බේබි මේ එක්ස්පයර් වෙච්ච ඒගොල්ලෝ විකුණන්නේ මං හිතන්නේ හදපු දවසක් දන්න පොඩම් මේක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න චයිනීස් ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ ඒක හරි අමුතුයි ඔය මොනවාද මේ මොකද මේ මිදිද කොළ පාටයි grapes මිදි වගේ ඒ වුණාට මිදි නෙවෙයි කනවද අපි මේක මේ මොන වගේද කියන්නේ මේක පොඩ්ඩක් ඇපල් සුවඳයි ඇපල් සුවඳ නේද ඇපල් තමයි ඇඳලා තියෙන ඉස්සර මේ ඇපල්ද මං හිතුවේ මිදි කියලා ඇපල් නෙවෙයි grapes අනේ මන් දන්නේ මේගොල්ලෝ කියන්නේ මේක පීල් කරන්න පුළුවන් කියලා ඇත්තද ඔය ඇඳලා තියෙන්නේ ආ උමේ ඒක ඇඳලා මුකුත් නෑ දැන් මේක පීල් කරලාද කන්න ඕනේ පීල් කරලා මැදේ කෑල්ල කාලා වටේ කෑල්ල කන්න පුළුවන් කියලා කියන්නේ එතකොට පීල් කරන්න ඕනේ නෑනේ බබා නිකම්ම කන්න පුළුවන් දෙන මේ වීඩියෝ මිනිස්සු කනවා කල බලමුද ඉන්න බෑ මේ පීල් ඕක මට පීල් කරන්න නම් බෑ මං හිතන්නේ මේ එක්ස්පයර් වෙච්චින්ද දන්නේ නෑ පොඩ්ඩක් ආවා අනේ මන් දන්නේ කොමාරි මේක නිකන් ජෙලි නේද මේ ජෙලි ඇපල් ෆ්ලේවර් ජෙලි කාලා ඇපල් බලන්න නෙමෙයි බබා සුවඳ දැන් ග්‍රේප් සුවඳ ඔයානේ කිව්වේ ඇපල් කියලා බේබි පීල් උනා කොමාරි පොඩ්ඩ කමු right one peel එක කාලා අමුතු රාත්‍රී රසයි ඇත්තම කියනනම් බබා මේ මේකේ රා මේ අර වෙඩින් වල දෙන්නේ ජෙලි ඒ වගේ වෙඩින් වල තියෙන ජෙලි වෙඩින් වල ජෙලි ඔව් ලංකා වෙඩින්ස් වල තියෙන ජෙලි
ජෙලි අර කොල්ල පාට ජෙලි ඔව් වෙඩින් වල නම් හැමතැනම හැමතැනම තියෙනවා. ඒක වගේ ඒකිනා වගේ වැඩ මේක රසයි රසයි සුයි ඒකට කණ්ඩ බයයි මේ මන් ට්‍රස්ට් කරන්නේ නැහැ මේගොල්ලන්ගේ බඩු නෑ එක්ස්පයර් වෙලා මං හිතන්නේ දන්නේ ඒක අනේ හදපු දවස වෙන්න ඇති වේවි අයි බේබි අදපු දවස ලියන්නේ මේ එක්ස්පයර් වෙන්නේ නැති දවස ලියන්න නැතුව වෙලාවකුත් තියෙනවා වෙලාවත් වෙලාවක් ලංකාවේ දන්නේ අතල තියෙන්නේ එහෙනම් 12 මාර කියලා තියෙනවා හරි මං කියන්න මේක එක්ස්පයර් වෙලා නැත්තම් හොඳයි 10න් 8ක් විතර දෙන්න පුළුවන් පොඩි ළමයි නම් මේකට ගොඩක් කැමති වෙයි ඔව් මම හිතන්නේ මේකම කටේ දාගෙන හැපුවොත් රහට තියෙයි ඔව් රසයි කරන්න නැතුව පීල් ඕ පීල් ගන්න ඕනේ නැහැ ලෙල්ලත් එක්ක කන්න හොඳයි හොඳයි මේ දෙන්න පුළුවන් 6 වගේ මන් දෙන 8ක් වගේ මම හිතන්නේ ළමයි කැමති වෙයි ඕනම ළමයට දුන්නොත් මේ කැමති කැමති හැබැයි ඉර කරගන්න එච්චර හිතන්න එපා නෙක්ස්ට් එනම් අන්තිම එක මේකට කප් එකක් ඕන වෙන්නේ කප් එකක් ගේමුද මම මේගොල්ලන්ට පෙන්නන්නම් ඔයනකම් බෝබා බබල් ටී මම හිතන්නේ මේක යට බබල්ස් තියෙනවද ඉන්න එහෙනම් ඔක්කොම දාමු ඇතුළට තියෙනව නේද අම්මෝ හැබැයි අන්තිම ටික ඕනේ ඒක නෑ ඒක තව නෑ බබල් තව නෑ එකක් තියෙනවා අම්මෝ කෝපේ පිටෙන්නම තියෙනවා බේබි ඉන්න පොඩ්ඩක් ඉන්න එක දෙයක් කරන්න ඕනේ තව එකක් තියෙනවා කමක් නෑ බබා මට එක දෙයක් බලන්න ඕනේ දිනේ බලමු මේක පොඩ්ඩ ඉස්සල්ලා හලේ 2026 අපි සේෆ මේක බොන්න පුළුවන් මේක බොන්න දවස් දන්න මේකෙත් දිනේ වෙලාවක් තියෙනවා බේබි 2026 කොහොමද මේක හදන්නේ එක්ස්පයර් වෙලා ඔව් නෑ 2026 කොහොමද මේක හදන්නේ පොරුවට ඉන්න මේක ගැන මේක ලයිචි and passion fruit ice tea කියලා තියෙනවා popping bobaද බබාද මොනවද මේ බෝබා මේක ලස්සනයි බීල බාන්නකෝ බේබි කූල් කරලා බොන්න තිබ්බ මේක ඒක රහයි රසද රසයි ගොඩක් සීනි නෑ නෑ ගොඩක් සීනි නෑ අපි අර බබල් ටී ගන්න ඕනේ කඩේකින් ඒක අර ෆෘට් ටී එක වගේ ඔව් මේක නම් හොඳ ගානක් දෙන්න පුළුවන් රසයි ගොඩක් ස්වීට් නෑ මේකේ රා හැබැයි passion fruit මම මේ වගේ බීම එකක් බීලා තියෙනවා ඒ අර බබල් ටී කන ඔයා දන්නවද අර මොන්ස්ටර් අපි මොන්ස්ටර් එකක් බොන්නේ ඉස්සර මැංගෝ එකනේ මොන්ස්ටර් එකේ මැංගෝ ෆ්ලේවර් එක මේ රාමයි ඉතින් පොඩ්ඩක් බීලා බලන්න පොඩ්ඩක් ෆිසි වුණු තේරා රසයි පොඩ්ඩක් බොද්දි ආටිෆිෂල් රහකුත් එනවා ආටිෆිෂල් තමයි ඉතින් නේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක අර මේ මං යන්න අපා ඒක ගන්න විදියක් නෑ බබල් එක ඇන්දකුත් නෑ අපි ළඟ මේකද මේ ගෙනවා මොනවද හිතන්නේ ඒක හොඳයි පේනට වඩා හොඳයි අතු තියෙන එක ඕ රසයි මේක නම් දෙන්න පුළුවන් නිකන් 8ක් වගේ 10න් 8ක් වගේ දෙන්න පුළුවන් හොඳයි මේ අපි මේ ඉච්චර දැන් මේ ෆිසි ඩ්‍රින්ක්ස් එකෙන් බොන්නේ ඉස්සර මම නම් මේක බීලා ඉවර කරලා නේද ඔයා මොනවද හිතන්නේ මේ චයිනීස් කෑම ගැන චයිනීස් කෑම මේ පොඩක් බය හිතනවා කන්න මේ වගේ පැකට් කරලා තිබ්බම පොඩක් ගොඩක් ඉතින් කෙමිකල්ස් තියෙනවා ආටිෆිෂල් ඒ වුණාට ඉඳලා ඉටලා ඕරයිට් ඉතල ඉතලවත් කන්න එපා එක්ස්පයර් වෙලා නැත්තම් ඕරයිට් මොකද අපිට ඒව කියවන්න බෑනේ තේරෙන්නේ නැහැ මොනවද ඒකේ තියෙන්නේ කියලා වස නෙමෙයි ඉතින් නැත්තම් කඩේ විකුණන්නේ නෑනේ
මේවා දෙකක් තියෙනවා මොනවද ඒක නම් ෂෝක් නැත්තද අපි මේ දෙක ඊළඟ වීඩියෝ එකේ try කරන්නම් ඔයා ආපහු මේ තව චයිනීස් බඩු ගන්නවද try කරන්න මේම try කරන්න ගන්නවා එනට අපි කන්න ගන්න. ඔය ඇත්තම කියනම් බබා පොඩ්ඩක්වත් කන්නේ නැහැ. කටේ උතිලා විතරයි. ඕගොල්ලන් කැමතිද මේ වගේ වීඩියෝස් වලට අපි නිකන් අමුතු කැම try කරන ඒවට? එන ඇතිද? ඇති ඉවර බඩු ඔක්කොම ගෙනාපු. හරි. එහෙනම් අපි ඕගොල්ලන් වෙන දවසක හම්බ වෙන්න. ඔව් අපි ටක් ගාලා එන්න. ටක් ගාලා එන්න try කරන්න. එහෙනම් මේ ටක් ගාලා කියන්නේ නිකන් සති තුනකින් බලන්න. සති තුනකින් මාසෙකින් වගේ. එහෙනම් මේ අදත් වීඩියෝ එක බැලුවට thank you. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කියන බටන් එක ඔබන්න. like කරන්න, like එකකුත් දෙන්න. comment ගොඩක් ලියන්න. comment එකකුත් ලියන්න. එහෙනම් අපි ඕගොල්ලන්ව වෙන දවසක හම්බ වෙන්නම්. bye. bye.